තමයි මගේ පළවෙනි vlog එක. අපි ඉතින් අද යන්නේ කුරුණෑගල ආවට ලේක් ග්‍රවුන්ඩ් එකට ගිහින් තියන අයත් ඇති ගිහින් නැති අයත් ඇති බලන්න. හරිම ලස්සන වටපිටාවක් තියෙන්නේ. ඕගොල්ලෝම බලලා කියන්නකෝ කොහමද කියලා. අපි තාම මේ ඉන්නේ යන ගමන් යන අතරමඟ. ඒ යන අතරමඟට ඔය ලස්සන චෛත්‍ය පේනවා කන්ද මුදුනේ තියෙනවා. මට මතක නෑ මේ හරියට කියන්නේ මොකක්ද කියලා. හරිම ලස්සනයි. දවල්ට කෑම ගත්තේ මෙතනින්. මේකේ නම ඕලු රෙස්ටොරන්ට්. මං හිතන්නේ මේ දඹුලු පාර වෙන්න ඕනේ තියෙන්නේ. මේ මෙතන වැඩ කරන අයත් හරිම ෆ්‍රෙන්ඩ්ලි. මෙතන කස්ටමර් සර්විස් එක නම් ගොඩක් හොඳයි. කෑමත් ඒ වගේම රසයි. විතර ටිකක් රස්නේ කුරුණෑගලට ඇවිල්ලා. හැබැයි රස්නේ කොහෙන් ගියාද කියලා දැනෙන්නේ නැහැ. මෙන්න මේ view එකයි ඒත් එක්කන හුළඟයි. හරිම ෂෝක්. බෝට් රයිඩ් එකක් යන්නේ. බෝට් රයිඩ් එක යන්නේ කොහොමද කියලා බලන්න. නේද පාදු නෑනේ. හරිම ලස්සනට පේනවා නේද? ලස්සන. ඔනේ තමයි. බෝට් රයිඩ්කාරේ හිටියොත් අපි අර බෝට් වලන් ඒ පැත්ත තමයි අපි හිටියේ. ඔන්න අපි දැන් තැනට ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි කට්ටියම ලෑස්ති වෙන්නේ බෝට් රයිඩ් එකක් යන්න. මෙතන ඉඳන් ඉතින් බලන්න තමයි තියෙන්නේ. බලන්නකො එහෙනම් කොහමද බෝට් රයිඩ් එක කියලා. පටන් ගමු. ඔක්කොම 5 දෙනෙක් ගියා. අපේ අංකල්, අපේ දරුවෝ මල්ලි, අපේ අම්මා, නැන්දා, අපි කට්ටිය 5 දෙනෙක් ගියා මෙතන. අපි කට්ටියට මේකේ ඊට බොහොම වැඩිත් වුණා. නිදහසේ ගියා හිතේ හැටියට. බලන්නකෝ. මං හිතන විදියට මේ බෝට් එකේ 10 දෙනෙක්ට 15 දෙනෙක්ට විතර එකපාර යන්න පුළුවන්. ඒ තරම් ඉඳ තියෙනවා. හරිම ෂෝක්. මේ ඇතින් පේන්නේ ඇතුගල ළමයි. බලන්නකෝ. ගිහින් තියෙන ඔයාලා ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. බෝට් එකේ ඉඳන් බලනකොට හරිම ලස්සනට ඒ view එක පේනවා. වටපිටාම හරිම ලස්සනයි.
feel very relaxing. Love it. ඔයාට මොකද හිතෙන්නේ? සුපිරි. Okay, you send mine. දැන් ඉතින් අපේ බෝට් රවුන්ඩ් එක අවසానයි. අපි දැන් ආපහු back to home. අපි දැන් ගෙදර එන්න තමයි යන්නේ. ඔය එන ගමනොත් ඉතින් මම ලස්සනට view එක පේන නිසා පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. vlog එක ඉවර වෙනකම් බලපු අය vlog එක කොහොමද කියලා ඔයාලගේ අදහස් පළ කරන්න. කැමති නම් vlog එකට like එකකුත් දාගෙනම යන්න. එහෙනම් ඉතින් අපි යමු ගෙදර. අදට vlog එක අවසానයි. bye bye.